නීතිය. මේ වචනේ ඇහුන ගමන්ම හුගක් දෙනක්ට හිතෙන්නේ අම්මෝ මේක නම් මාර සංකීර්ණ දෙයක් අපිට නම් තේරෙන්නේ නැහැ කියලානේ. හැබැයි ඇත්තට මේක ඇහුම් වෙන්න ඕන නැහැ. අපි අද බලමු ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය අපි හිතනවට වඩා කොයිතරම් සරලව තේරුම් ගන්න පුළුවන්ද කියලා. අපි මේ කතා කරන දේවල් වලට පදනම් කරගන්නේ වෙන කිසිම දෙයක් නෙවෙයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේම මහජනතාව වෙනුවෙන් එළිදක්වපු මේ නීතියත් පොත. ඉතින් ඒකෙන්ම තේරෙනවනේ මෙතන තියෙන තොරතුරු 100% නිවැරදි ඒ වගේම විශ්වාසවන්තයි. ඇත්තම කිව්වොත් ගොඩක් දෙනෙක් නීතියට ටිකක් බල වෙන්නේ ඒ ගැන තියෙන නොදැනුවත්කම නිසා. නීතිය කියන්නේ පොලිසියට, උසාවි වලට නැත්නම් නීතිඥවරුන්ට විතරක් අයිති දෙයක් නෙවෙයි. නෑ, ඒක හැමෝටම අයිති. හැමෝම දැනගෙන ඉන්න ඕන දෙයක්. ඒකෙන් අපේ අරමුණත් ඒ දැනුම සරලවම ලබා දෙන එක තමයි. හොඳයි, මෙන්න අපි යන්න හදන පාර. අපි මුලින්ම පටන් ගන්නේ නීතියේ තියෙන ලොකුම බෙදීමෙන්. ඒ කියන්නේ අපරාධ සහ සිවිල් කියන කොටස් දෙකෙන්. ඊට පස්සේ අපි ඒ එක එකක් ඇතුළට ගිහින් බලමු අපරාධ නඩුවකදී මොකද වෙන්නේ කියලා. ඒ වගේම අපිට නිතරම වගේ දකින්න ලැබෙන සිවිල් ආරවුල් මොනවද කියලාත් බලමු. අවසානයේ ඉහළ අධිකරණ පද්ධතිය ගැනත් අපේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න ඕනම කරන නීතිමය කරුණු ටිකකුත් කතා කරනවා. හරි. දැන් තමයි නියම වැඩේට බහින්නේ. මුලින්ම තේරුම් ගන්න ඕන සංකල්පය තමයි ඕනෑම නීතිනය ගැටලුවක් ප්‍රධාන පාරවල් දෙකකට බෙදෙනවා කියන එක. ඒ තමයි අපරාධ සහ සිවිල් කියන පාරවල් දෙක. මේ පැති දෙක දිහා බලන්නකෝ. වම් පැත්ත තියෙන්නේ අපරාධ නීතිය. හිතන්න මේක රාජ්‍යයට විරුද්ධව කරන වරදක් කියලා. ඒකයි පොලිසිය වගේ රාජ්‍ය ආයතනයක් පැමිණිල්ල මෙහෙයවන්නේ. මෙතන ප්‍රධානම ආරමුණ දඬුවම් දීම. දැන් දකුණු පැත්ත බලන්න සිවිල් නීතිය. ඒක පුද්ගලයන් දෙන්නෙක් අතර තියෙන ප්‍රශ්නයක්. මෙතනදී ආරමුණ දඬුවමක් දෙන එක නෙවෙයි, වන්දියක් හරි යම් සහනයක් හරි ලබා ගන්න එක. ඒ නිසා නඩුව දාන්නෙත් අගතියටපත් වුණු පුද්ගලයාමයි. සරලයි නේද? හරි. දැන් අපි අර දෙබලක පාරෙන් එකපාරක ඒ කියන්නේ අපරාධ නීතිය පැත්තට ගිහින් බලමු. මෙතනදී කෙනෙකුට පැටි දෙකකින් මේකට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. එක්කෝ වින්දිතයෙක් විදියට, නැත්නම් සැකකරුවෙක් විදියට. මේ අවස්ථා දෙකේදීම ක්‍රියාපටිපටිය වෙනස්. කවුරු හරි අපරාධයකට ගොදුරු වුණොත් මතක තියාගන්න ඕන පළවෙනිම සහ අත්‍යවශ්‍යම දේ තමයි පොලිසියට පැමිණිල්ලක් දාන එක. මේක නම් අතපසු කරන්නම හොඳ නැති දෙයක්. මොකද සම්පූර්ණ නීතිමය ක්‍රියාවලියම පටන් ගන්න එතනින්. ඒ නිසා ඒ පළමු පැමිණිල්ල නිවැරදිව සටහන් වුණාද කියලා තහවුරු කරගන්න එකත් හරිම වැදගත්. වින්දිතයෙක් විදිහට යුක්තිය ඉටු කරගන්න මේ කරුණු ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. පළවෙනියටම අපරාධය වුණු තැන ආරක්ෂා කරන්න. සාක්ෂි විනාශ වෙන්න දෙන්න එපා. දෙවනුව කවුරු හරි ඇසින් දැක්කනම් ඒ අයගේ විස්තර අනිවාර්යයෙන්ම ගන්න. තුන්වෙනුව පොලිසියෙන් සාධාරණයක් වෙන්නේ නැහැ කියලා හිතනවද? ප්‍රශ්නයක් නැහැ. පොලිස්පතිට හෝ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. අවසාන විකල්පයක් විදිහට පෞද්ගලිකවම උසාවියේ නඩු පවරන්නත් නීතියින් ඉඩ තියෙනවා. සැකකරුවෙක් අත්අඩංගුවට ගත්තම මොකද වෙන්නේ? ඒ ගැන බයක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒකටත් පැහැදිලි ක්‍රියාවලියක් තියෙනවා. මුලින්ම අත්අඩංගුවට ගන්නකොට මොකක්ද චෝදනාව කියලා පැහැදිලි කරන්නම ඕන. ඊට පස්සේ පැහැ 24ක් ඇතුළත මහේස්ත්‍රාත්වරයෙක් ළඟට ගෙනියන්න ඕන. එතනදී තමයි ඇප ඉල්ලුම් කරන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් ඇප ප්‍රතික්ෂේප වුණොත් තමයි රක්ෂිත බන්ධනාගාරගත කරන්නේ. මේක නම් ගොඩක් වැදගත්. මේවා කවුරු හරි අතඩංගුවට ගත්තොත් ලැබෙන වරප්‍රසාද නෙවෙයි. මේවා මූලික අයිතිවාසිකම්. පොලිසිය කියන්නම ඕන ඇයි අතඩංගුවට ගන්න කියලා. නීතිඥයෙකුට සහ පවුලේ අයට කතා කරන්න දෙන්නම ඕන. කිසිම කෙනෙකුට ක්‍රූර විදිහට සලකන්න බෑ. කෑම බීම වගේ මූලික දේවල් සපයන්න පොලිසිය බැඳිලා ඉන්නම. මේවා අයිතිවාසිකම්. හරි. දැන් අපි නීතිය අනිත් පාර ගැන කතා කරමු. ඒ කියන්නේ එදිනදා ජීවිතයේදී අපිට නිතරම අහන්න දකින්න ලැබෙන ඉඩම්, මුදල් සහ පෞල් සම්බන්ධ ආරවුල්. මේවා තමයි සිවිල් නීතිය යටතට වැටෙන දේවල්. අපේ ගෙවල් වල අසල්වැසියන් අතර නිතරම කතාබහට ලක් වෙන ප්‍රශ්න තමයි ඇත්තටම මේ සිවිල් නඩු කියන්නේ. ඉඩමක මායිම් ප්‍රශ්නයක්, මියගිය කෙනෙකුගේ දේපල බෙදා ගන්න එකක්, ඒ කියන්නේ බූදල් නඩුවක්, පරම්පරා ගානක් පාවිච්චි කරපු ඉඩමක් කොටස් කරගන්න බේදුම් නඩුවක්. මේ හැමදේම සිවිල් නීතිය යටතටයි වෙන්නේ. මෙන්න මේක නම් විශේෂයෙන්ම මතක තියාගන්න ඕන දෙයක්. මියගිය කෙනෙකුගේ දේපලවල වටිනාකම රුපියල් මිලියන 5කට, ඒ කියන්නේ ලක්ෂ 50කට වඩා වැඩි නම් ඒ දේපල නිකම්ම උරුමකරුවන් අතර බෙදා ගන්න බෑ. අනිවාර්යෙන්ම දිස්ත්‍රික් උසාවියේ බූදල් නඩුවක් දාන්නම ඕන. මේක නීතියම අවශ්‍යතාවයක්. මේක නම් හරිම වැදගත්. නීතිමය අයිතිවාසිකම් වලටත් කල් ඉක්ුත් වීමේ දිනයක් තියෙනවා. උදාහරණයක් විදියට රිය අනතුරකින් වන්දිල්ලන්න ඕනේ නම් අනතුරු වෙලා අවුරුදු 2ක් ඇතුළත ඒක කරන්න ඕනේ. මේ નિયમિત කාල සීමාව එක දවසකින් හරි පහ වුණොත් අයිතිය සදාහටම නැති වෙලා යන්න පුළුවන්. ඒ නිසා මේ දිනයන් ගැන බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ.
උසාවියකින් දෙන තීන්දුවක් කියන්නේ හැම විටම කතාවේ අවසානය නෙවෙයි. ඒ තීන්දුව ගැන සෑහීමකට පත්වෙන්න බැරි නම් ඒකට විරුද්ධව අභියාචනා කරන පද්ධතියක් තියෙනවා. අපි දැන් බලමු ඒ ඉහළ අධිකරණ පද්ධතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. මේක හරියට නීතියේ ඉනිමගක් දිගේ උඩට යනවා වගේ වැඩක්. පටන් ගන්න පහළම උසාවියෙන්. ඒ කියන්නේ මහේස්ත්‍රාත් හෝ දිස්ත්‍රික් උසාවියෙන්. ඒ තීන්දුවකට විරුද්ධව මහාධිකරණයට යන්න පුළුවන්. ඊළඟ පියවර තමයි අභියාචනාධිකරණය. අවසාන වශයෙන් අපේ රටේ ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්. ඉතින් මේකෙන් පේනවා තීන්දුවක් අභියෝගයට ලක් කරන්න පැහැදිලි මාර්ගයක් තියෙනවා කියලා. හරි. අපි මේ දක්වා කතා කරපු හැම දෙයකින්ම ගන්න ඕන ප්‍රධානම පණිවිඩය තමයි මේ. නීතිය ගැන දැනුම කියන්නේ බරක් නෙවෙයි, ඒක බලයක්. තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න තියෙන බලවත්ම මෙවලමක්. ඉතින් මේ මුළු කතාවෙම අපි මතක තියාගන්න ඕනම කරුණු ටික මොනවද? 1. තමන්ගේ ගැටලුව අපරාධයකක්ද සිවිල් එකක්ද කියලා තේරුම් ගන්න එක. 2. අත්අඩංගුවට ගත්තොත් තියෙන මූලික අයිතිවාසිකම් ගැන දැනගන්න එක. 3. අර මම කිව්වා නඩු දාන්න තියෙන කාල සීමා ගැන අවධානයෙන් ඉන්න එක. ඒ වගේම වඩාත්ම වැදගත් දේ හැම විටම සුදුසුකම් තියෙන නීතිඥයෙකුගෙන් ඉක්මනට උපදෙස් ගන්න එක. මේ අත්පොතේම තියෙන මේ වැකියෙන් කියවන දේ හරිම බලවත්. නීතිය සහ ඒ ක්‍රියාත්මක වන ආකාරය ගැන යම් දැනීමක් තිබිය යුතුයි. එම දැනුමක් නැතිකම හින්දා සමහර විට මේ ක්‍රමයේ තුල විසඳුම් ගන්න පුළුවන් ගැටලු වලට විසඳුම් ගන්න බැරි වෙලා අසරණ වෙන අවස්ථා තිබෙනවා. මේ වචන ටිකෙන්ම තේරෙනව නේද? නීතිය නොදැන සිටීම කියන්නේ නිකම්ම දැනුම අඩුකමක් නෙවෙයි. ඒකෙන් අපිව ඇත්තටම අසරණ කරන්න පුරුවන් කියන එක. ඒකයි දැනුවත් වීම මේ තරම්ම බලවත් වෙන්නේ. ඉතින් අවසාන වශයෙන් නීතිය දැනගැනීම කියන්නේ බරක් නෙවෙයි. Tamanව සවිබල ගැන්වීමක් නේද? ඒ ගැන හිතනද යමක් මේ විග්‍රහය ඉතිරි කරනවා.